ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැමදෙනෙකුටම. ඉතින් දුවේ පුතේ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? එහෙනම් අපි අදත් ලෑස්ති වෙන්නේ තවත් අලුත් අකුරක් ඉගෙන ගන්න. අපි එහෙනම් බලමු මේ අලුත් අකුර මොකක්ද කියලා. අපි අද ඉගෙන ගන්නේ හ අකුර. අපි එහෙනම් බලමු දුවේ පුතේ මුලින්ම මේ හ අකුරෙන් පටන් ගන්න වචන මොනවද කියලා. මම රූප කීපයක් දානවා. දුවල පුතාලටත් පුළුවන් මාත් එක්කම ඒ රූපවලට අදාළ වචනය කියන්න. එහෙනම් අපි පටන් ගමුද? හඳ. මේ තියෙන්නේ හඳ. හය. හත. හතු. මේ තියෙන්නේ පුතේ හතු. දැන් අපි බලමුද මේ හ අකුර වැලි කඩදාසියේ උඩින් තිබුණු හිඩැස්පතේ ලියන්නේ කොහොමද කියලා. ඔන්න මේ විදිහට තමයි අපි හිඩැස්පත උපයෝගී කරගෙන හ අකුර ලියන්නේ. ඔයාලටත් පුළුවන් ඔයාලා ළඟ තියෙන වැලි කඩදාසියයි ඔයාලා ළඟ තියෙන හිඩැස්පතයි අරගෙන මෙන්න මේ විදිහට ලියලා පුරුදු වෙන්න. මම ඊයේත් කිව්වනේ ඔයාලට පුළුවන් මේ අකුර කීප පාරක්ම මේ විදිහට ලියලා පුරුදු වෙන්න. එතකොට මේ අකුර ඔයාලට ගොඩාක් හොඳට හුරු වෙනවා. අපි එහෙනම් දැන් බලමු හ අකුර කොහොමද පස් රූලේ ලියන්නේ කියලා. හොඳට බලා ගන්නකෝ හ අකුර කොහොමද පස් රූලේ අපි ලියන්නේ කියලා. එහෙනම් දුවේ පුතේ අපි අද ඉගෙන ගත්ත හ අකුරත් ඔයාලා ගොඩාක් හොඳට පුහුණු වෙන්න. කීප පාරක් ලිව්වහම මේ අකුර ඔයාලට ලස්සනට ලියන්න පුළුවන් වෙනවා. එහෙනම් තවත් අලුත් අකුරකින් අපි ඉක්මනටම හම්බ වෙමු. ඔයාලා හැමෝටම ආයුබෝවන්.